අද අපි හදමු අපේ අම්මගේ රෙසිපි එකට හදන රසම රස චිකන් කරියක්. මුලින්ම අපි මස් ටික හොඳට හොදගෙන ඒකට අවශ්‍ය තරම් ලුණු, ගම්මිරිස්, කහ කුඩු ටිකක් සියඹලා එකතු කරගෙන හොඳට මේක කලවම් කරලා සීසන් වෙන්න තියාගන්න ඕනේ. ඔයාලා මේ ටික පැය භාගයක් හොඳට සීසන් වෙන්න දෙන්න ඕනේ. අපිට මේක හදන්න අවශ්‍ය වෙන දේවල් තමයි මේ තියෙන්නේ. ලූණු, ඉඟුරු, කරපිංචා, සුදු ලූණු, රම්පා, අමු මිරිස්, කුරුඳු. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලූණු, ඉඟුරු එකතු කරගෙන ඒ ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. මේකට බීරි උණු ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික පොඩ්ඩක් මේ විදිහට ෆ්‍රයි වුණාට පස්සේ මේක උඩරිම විනාඩියක් දෙකක් වගේ ෆ්‍රයි කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේකට රම්පේ, කරපිංචා, කුරුඳු එකතු කරලා මේ විදිහට මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් මේ විදිහට ෆ්‍රයි කරගන්න ඕනේ ඕගොල්ලෝ. දැන් අපි මේකට මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරලා මේ විදිහට හොඳට මේ ටික මික්ස් කරගන්න ඕනේ. දැන් අපි කපාගත්ත අමු මිරිස් ටිකත් මේකට එකතු කරගමු. දැන් අපි හදාගත්ත මිශ්‍රණයට කරි චිකන් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි මේක විනාඩි 5ක් විතර හොඳට වහලා තියාගමු. දැන් මම විනාඩි 5කට පස්සේ ආපහු මේකට වතුර ටිකක් එකතු කරලා ආයෙ මේක විනාඩි 5ක් විතර වහගන්නවා. මේ තියෙන්නේ අපේ චිකන් කරි එක. මම දැන් ආපහු ටිකක් කලවම් කරලා මේක ආපහු හොඳට ඉදෙන්න වහගන්නවා. මේක අපේ අම්මගේ රෙසිපි එකට හදන්නේ. අපි මේක හදනවා 5 එකක්. ඒකට මුලින්ම ගම්මිරිස්, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, කළුදුරු, එනසාල් කරාබු නැටි, රම්පේ, කරපිංච දාලා මේ ටික හොඳට බැද ගන්නවා ටික වෙලාවක්. දැන් මේකට අවසාන වශයෙන් උළුහල් ටිකක් දාලා ඒ ටිකක් වෙලා බැද ගන්නවා. දැන් මේ තියෙන අපි බැදගත්ත ටික මේක දැන් අපි හොඳට කුඩු වෙන්න කොටා ගන්න ඕනේ. මේ තියෙන දැන් අපේ චිකන් කරි එක. අපි මේකට හදාගත්ත මිශ්‍රණය එකතු කරලා හොඳින් කලවම් කරගමු. අපේ චිකන් කරි එකේ පාට රස සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙනවා. දැන් අපි අපේ චිකන් කරි එක හදලා ඉවරයි. මේ බලන්නකො හරිම ලස්සනයි ඒ වගේම රසයි. ගිහින් එන්නම් බයි බයි.